තියෙන යාළුවනේ ගහකට ගිහපු ලොකු පරණ ගම්මිරිස් වල. මම මේ යන්නේ දැන් ගම්මිරිස් වල ගැන පොඩි කතාවක් කියන්නයි. යාළුවනේ මේ ගම්මිරිස් කොරයක් තියෙන්නේ ඒක බුලත් කොලයට වඩා වෙනස් හැබැයි. මේ තියෙන යාළුවනේ දැල්ලක් මෙන්න මෙතනින් තමා මලක් එන්නේ. ඒක චුට්ට චුට්ට ලොකු වෙලා මෙන්න මේ වගේ මලක් විදිහට හැදෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට කරල් හැදෙනවා. මේක යාළුවනේ හොඳට පැහිච්ච එකක්. මම මේක දැන් කල්ලා ගන්නම්. මේන් යාළුවනේ මේ තියෙන්නේ ලොකු පොල් ගහකට ගියපු ගම්මිරිස් වෙලා. ඒකට මේ මෙහෙම ඉනිමන් හදලා ඒවට නැගලා තමා කඩන්නේ. මේ අපි කඩාගත්තු ගමේ සීලාගේ පළදාවෙන් චුට්ටක් යාළුවනේ මේව වේල්ලා මේව කළු වුණාට පස්සේ තමයි අපි මේක තලලිවලා ගම්මිරිස් හදාගන්නේ. යාළුවනේ දැන් අපි මේ රතු පාට ඇට ටික වෙන කරලා අර කොළ පාට ඇට ටික අපි කකුලෙන් පා ගන්න ඕනේ. අපි රතු පාට ඇට ටික කකුලෙන් පා ගන්නේ නැත්තේ රතු පාට ඇට තැලෙන හින්දා අපි කකුලෙන් ඒක පා ගන්නෑ. නැත්නම් ඒකේ තියෙන ක්වොලිටි බව නැති වෙන හින්දා. මේ තියෙන යාළුවනේ අපි වේලලා ගත්තු ගම්මිරිස් ටික. එහෙනම් යාළුවනේ සුබ ගමන්. අපිට ලයික් කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.